පාටයි රසයි සුවදයි තුනම ඩබල් වෙන්න අල තෙල් දාමුද? නිකම් අල තෙල් දානවට වඩා මේ විදියට වියලමිරිස් එක්ක කූනිස්සෝ දාලා තෙල් දැම්මහම මාරම රසයි. හදන්නත් හරිම ලේසි. වැඩේ පටන් ගන්න කලින් මේකට උණු කරන දේවල් ටික ඔක්කොම මේ විදියට ලෑස්ති කරගන්න. අපි මුලින්ම පෑන් එකට තෙල් දාගමු. තෙල් රත් වෙද්දී හොඳට සෝදලා වේලගත්ත කූනිස්සෝ ටික දාගන්න. මේකෙන් තමයි අලයකට නියම රස එන්නේ. ගින්දර අඩුවෙන් තියාගෙන කරවෙන්න දෙන්නේ නැතුව රන්වන් පාට වෙනකල් බැදගන්න. දැන් මේ ටික පෑන් එකේම අයින් එකට තියාගන්න. ඉතුරු වෙලා තියෙන තෙල් ටිකටම කපාගත්ත වියලි මිරිස් දාලා විනාඩියක් බෙදෙන්න අරින්න. දැන් කපාගත්ත සුදු ලූණු දාලා තප්පර 30කින් වගේ සුවඳ එනකොට රම්පේ කරපිංචයි කුරුඳු කෑල්ලයි තලාගත්ත කරදු මුංගුයි දාගමු. දැන් කූනිස්සෝ ටිකත් එක්කම මේ ඔක්කොම විනාඩියක් විතර කලවම් කරගන්න. මේ වෙලාවට එන සුවඳට නම් ඉබේම බඩගිනි වෙනවා. දැන් කපාගත්ත ලූණු එකතු කරගමු. ලූණු කරගන්න එපා. විනාඩි 2ක් ටෙම්පරාදු කරලා පියනකින් වහලා තවත් විනාඩි 2ක් අපි ලූණු ටික තඹගමු. දැන් පාට ගන්න කහකුඩු සහ රස අණු ලුණු දා ගන්න ඕනි. හොඳට සැරවුණි නිසා ගම්මිරිස් කුඩුයි කෑලි මිරිසුයි මම දා ගන්නවා. කෑලි මිරිස් ටික ලාවට තෙලෙන් බැදුනහම තමයි අල බැදුමට නියම පාටක් එන්නේ. ඒ නිසා විනාඩියක් විතර අඩු ගින්දරේ ටෙම්පරාදු කරගන්න. අන්තිමටම තඹගත්ත අල ටික එකතු කරගන්නවා. අල කෑලි කැඩෙන්නේ නැති වෙන්න හරිම පරිස්සමෙන් කලවම් කරගන්න ඕනි. මිරිස් පාට අල කෑලි වල දැවටෙනකල් විනාඩි 2ක් විතර මද ගින්දරේ තිබ්බාම වැඩේ ගොඩ. පාට බලන්නකෝ. කටට කෙලවුණනව නේද? ඉතින් ඔයාලත් අල මේ විදියට තෙල් දාලා තියෙනවද? එහෙනම් තවත් රස කෑමක් බලන්න මේ වීඩියෝ එක ක්ලික් කරන්න. එතනදී හමු වෙමු.